දුව නම් මොකද්ද වගේ? ආරේ විවේකානන්දමිනි අබේ වික්‍රම. වයස 13යි. කොයිද ගම? දුනුමාල. ඔයාගේ ජීවිතේ වීරයා කවුද පුතේ? තාත්තා. තාත්තා. ඔයා එක හොඳට ගායනා කරා මේ ගීතේ සියුම් වේරියේෂන්ස්. මේ ගීතේ එකපාරටම බැලුවම පස්සේ තේරෙන්නේ අමාරු ගීතයක් නෙමෙයි කියලා ගායනා කරා. නමුත් මේකේ සියුම් වේරියේෂන්ස් තියෙනවා. කෝරස් එකේ යම් පිචින් වල පොඩි ගැටලු තිබ්බා. හැබැයි ඔයා වර්ස් එකට එනකොට මිඩල් කෝරස් එකට එනකොට ඒ ටික හදාගත්තා. ඔයා ඒ විදිහට හොඳට සිං කරා. ඉතින් මම ඔයාලට විශ් කරනවා මේකේ ඉස්සරහටම යන්න හම්බෙන්න කියලා. ස්තුතියි මාමි. ලස්සනට කිව්වා. හරිම ලස්සනයි. සින්දුව ගැන වාට චුට්ටක් කියන්නම්. පුතේ මේ සින්දුවේ තියෙන හරි හැංගුණු කතන්දරයක්. මේ ගීත රචනා කරන්නේ කුමාර ලියනගේ මහත්මයා. ඒ වගේම රෝහණ ධර්මකීර්ති මහත්මයා තමයි මේ ගීතයට සංගීතය ලබා දෙන්නේ. එතකොට අන්දරයායේ වැව්තාවුල්ලේ සක්මන් කරන අපච්චි කියලා නෙමෙයි මේ ගීතය මුලින් ලියවෙන්නේ. දික්සංගලාවේ දිවා විහාරේ වැඩ සිටින අපේ අපච්චි කියලා. හැබැයි මේ කුමාර මහත්මයාගේ තාත්තා නැති වුණාට පස්සේ මලගෙදරටවත් සහභාගී වෙන්න ඔහුට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඔහු පිටරට තමයි ඉන්නේ. ඒ නිසා ඔහුට පුදුම වේදනාවක් දැනෙනවා. ඒ වේදනාවත් එක්ක තමයි මේ අකුරු ටික ලියවෙන්නේ. ඒ වගේම තමයි සංගීතයේ සපයපු රෝහණ මහත්මයාගේ තාත්තා නැති වෙලා බොහෝම පුංචි කාලයක් ඇතුළත තමයි ඔහුට මේ ගීතයට සංගීතය සපයන්න අවස්ථාව ලැබෙන්නේ. ඒ නිසා ඒ දෙන්නගේම ඒ පෞද්ගලික අත්දැකීම මේ ගීතයට හරිම ලස්සනට භාවය ලබා දෙනවා. ඒ වගේම තමයි දියුල්ගනේ මහත්මයා තමයි ගීතේ ගායනා කරන්නේ ප්‍රදීප්. ඒ ගායනා කරන්න යනකොට මේ දියුල්ගනේ මහත්මයා කියනවා කුමාර අපිට දික්සංගලා පුටුවල වාඩි වෙලා හිටපු අප්පච්චිලා නැහැ. අපේ තාත්තලා නැත්නම් අපේ අප්පච්චිලා කැලේ ගිහිල්ලා මහන්සි වෙලා අපිට කන්න බොන්න දීපා. එතකොට අපිට ගොඩාක් දේවල් කියලා දුන්නු. ගොඩාක් මහන්සි වෙලා අපිව හදපු අප්පච්චිලා අපිට ඉන්නේ. නිසා මේක මට පොඩ්ඩක් පපුවට දැනෙන ප්‍රමාණයෙන් ඇති. බැරිද කුමාර චුට්ටක් මේක වෙනස් කරන්න. මං අහලා තියෙනවා කවියක්. අන්දර කැලේ මැද හිනහෙන අප්පච්චි. අන්දර මලේ සුවඳයි මට අප්පච්චි. අන්දර කැලේ ඈතින් නිඳ අප්පච්චි ඈතින් නිඳන් අත වනපන්න අප්පච්චි. ඊට පස්සේ තමයි අන්දරයායේ වැව්තාවුල්ලේ සක්මන් කරන අප්පච්චි කියලා මේ ගීතය ලියවෙන්නේ. ඒ ලියවෙන්නේ දියුල්ගනේ මහත්මයාගේ අප්පච්චි ගැන. පුතේ ඔයාගේ අප්පච්චි ගැන මොනවද කියන්න තියෙන්නේ? අපේ තාත්තා ඉස්සර ලීමෝලක් කරේ. ඒ ලීමෝලේ එහා පැත්තෙත් එක්කෙනෙක් මේ ලී අදිනවනේ. ඊට පස්සේ මේ තාත්තා මේ වැඩ කර ඉන්නකොට මේ කීයතට අත ගියා. එහා පැත්තේ කෙනා ලී ඇදලා. වම් අතේ ඇඟිලි හතරක් නැහැ. එයා ඉතින් දැන් රස්සාවක් කරන්නේ නැහැ ගෙදරටලා ඉන්නවා. තාත්තාවද? ඔව්. තාත්තර එන්නේ අයිබෝන් කොහොමද තාත්තට දැනෙන්නේ චුටි දුව ගායනා කරනකොට? වචන වලින් නිම කරලා කියන්න බැරි සතුටක් දැනෙනවා. මේ අඬන්නොට්ටු නෑ. දැන් දිනලා ඉන්නේ. හරිද? මොකෝ අඬන්නේ? දැන් තාත්තේ දුව දිනලා ඉන්නේ හොඳේ? ඒකනේ සතුටු ඒවා. ඉතින් තාත්තගේ මොකද බලාපොරොත්තුව? එහෙම ඉතින් ලොකුම බලාපොරොත්තුවක් කියන්නේ මෙයා ඉතින් ඉස්සරහට ගෙනියන්න තමයි බලාපොරොත්තු තියෙන්නේ. මං හිතනවා පුතේ ඔයාගේ අප්පච්චිට නැතුණේ ඇඟිලි 4ක් විතරයි. හැබැයි ඔයාට අප්පච්චි ඉන්නවා. මේ සිරස ජූනියර් සුපර්ස්ටාර් කියන පුටුව මට රජ පුටුවක්. හැබැයි මම රජ වෙනවා බලන්න මගේ තාත්ති මංගාව නෑ පුතේ. ඔයා ගොඩක් වාසනාවන්තයි. හැබැයි මං දන්නවා අපේ තාත්ති කොහේ හරි ඉඳන් දැනුත් බලන් ඉන්න. දුර ගමනක් යන්න පුළුවන්. ජය වේවා.